හලෝ කොහොමද? පොඩක් ඈතින් ආපු නැන්දලා වගේක් එන්න බය හිටියා. මෙතන මේ කරන්ට් එක දාලා තියෙන්නේ. කරන්ට් එක කියන්නේ මේ කම්බි දෙකම දාලා තියෙන්නේ මෙතන. හරිද? ඔන් කරාලාද නැද්ද කියලා දන්නේ නැහැ. බලන්න බෑනේ. අල්ලලා වෙලුවොත් මැරලේ. මේ නැන්දලා කොහොම හරි යටි රිංගලා ආවා පිටිවට පස්සේ මම මේ ඉස්සරහට යන්නේ මොකක්ද දන්නවද පෙන්වන්න? මේ ඉන්නේ මොරගහකන්ද මහමෙවුනාවේ. හරිද? එතකොට ඉස්සරහට යන්නේ පෙන්වන්න මහපාරේ ඉඳලා පාරවල් දෙකකින් එන්න පුළුවන්. හරිද? මෙතන මහපාරේ මෙතන පිළිම වහන්සේ නමක් වැඩ හිඳිනවා. එතකොට එතනින් පල්ලෙහාට එන්න පුළුවන් වාහනයකින්. එහෙම නැත්නම් අර එහා පැත්තේ තියෙන පොඩි මේ තාර පාරක් ඉස්සර පරණ පාර. ආන්ගේ පාරෙන් එන්නත් පුළුවන්. ඉතින් ඒක පෙන්වන්න තමයි ආවේ. ලස්සන වෙසක් කූඩුවක්. වෙසක් එක හින්දා මේ තියෙන්නේ. මෙන්න මේ අලිවට දාලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය හැරිලත් යනවා. ඉතින් හැරිලා යන්න එපා. මෙතනින් මෙහෙම එන්න පුළුවන්. මට කියන්න බෑ මේක ගලවලා ඉන්න පුළුවන්ද කියලා. එහෙම මට කියන්න බෑනේ. ඒතර මහපාරේ ඉඳලා එනවනම් මෙන්න මෙතනින් පල්ලෙහාට එන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් තව චුට්ටක් පල්ලෙහා මොරගහකන්ද ඩෑම් එක පැත්තට යද්දි ඇතුළේ තියෙන පාර. ආන් ඒ පාර දිගේ ඔහොම කරකිලා ආපුවාම එහා පැත්තෙනුත් තියෙනවා පාරක්. මම ඒ හින්දා තමයි මෙතෙන් ආවේ. ඔයාලට වීඩියෝ එක පෙන්නන්න. ඉතින් අර දැනුත් අර නැන්දලා වගේක් ඇවිල්ලා හැරලා යන්න ගියා. ඊට පස්සේ කතා කරලා තමයි ඇතුළේ එන්න කියලා කිව්වේ. මහමෙවුනාව මොරගහකන්ද. ඉතින් තාම ඇතුලේ වැඩ කටයුතු ටික වෙමින් පවතිනවා. ඔයාලත් ඔන්න මේ පැත්තේ එනවනම් ඇවිල්ලා යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරනවා. ඉතින් ඇතුළට ගියාට පස්සේ වැඩ කරන මාමලා ඉන්නවා, නැන්දලා ඉන්නවා. එයාලට කතා කරලා විස්තර අරගෙන සමහර විට ස්වාමීන් වහන්සේලා එක්ක කතා බහ කරන්න පුළුවන් වෙයි. එසේ වෙතත් ඒ කුටි වලට යන්න තහනම් කියලා තියෙනවා අවසරයකින් තොරව. ඉතින් ඕක තමයි මේ අද ඉතින් කියන්න තියෙන්නේ. අපි ආවා මොරගහකන්ද මහමෙවුනාවට. මේ තියෙන්නේ මහමෙවුනාවට අපි ඇතුළට එද්දිම පළවෙනිම අපිට දකින්න පුළුවන් දේවල්. මම මේ ස්ථානය ගැන ඇත්තටම දන්නේ නැහැ. ඒ හින්දා මොනවත් කියන්න බෑ. මේ තියෙන්නේ මහමෙවුනා අසපුවේ මැද හරිය. තාම මේ චෛත්‍ය ඉදි කරන්න පටන් ගන්න නෑ කියලා තමයි මේ මාමා කෙනෙක් කිව්වේ. ඒ වුණාට මේ බෝධි මළුවේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. හරිම නිස්කලංක පරිසරයක්. අපිට මෙහි මේ ඇවිදින්න පුළුවන් පැති තියෙනවා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරන කුටි පැත්තට අවසරයකින් තොරව යන්න බෑ. ඉතින් මම ඔයගලන්ට වීඩියෝ එකකින් පෙන්නන්නම් අපිට අවසර තියෙන පැත්ත විතරක්. හැබැයි ඉතින් ඔයාලා එනවනම් මේ ඔයාලට ඇතුළට ආවට පස්සේ අවසර අරගෙන කතා කරන ඉතින් මේ ඕනම තැනකට යන්න පුළුවන් වෙයි. මම මේ ඊළඟට වෙන්නන්නම් වීඩියෝ එකකින් මේ ස්වාමීන් වහන්සේලා දානේ වළඳන දානශාලාව. එතකොට මේ ඒ දානශාලාවට හදිස්සි රැස් කිරීමක්, ඒ කියන්නේ දැනුවත් කිරීමක් කරන්නේ දානශාලාව ගාව තියෙනවා මේ ඒකට ගෙඩිය කියලා කියන්නේ. මෙහි වැඩ කරන මාමා කෙනෙක් කිව්වේ. ඒතර ඒ ගෙඩියට තට්ටු කරපුවම තමයි ඒ පිළිබඳව දැනුවත් වෙන්නේ. එතකොට මෙහි දැනට වැඩ කරන ඒ වගේම වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා හැම රැස් වෙන්නේ එතෙන්ද.
ඒ සද්ද වුණාම කියලා කියනවා ඉතින්. මේක තමයි මොරගහ කන්දේ මේ අසපුවේ දානශාලාව. මේ තියෙන්නේ. එතකොට මේ හදිස්සි අවශ්‍යතාවයක් සහ මොකක් හරි හඳීමකට මේක තමයි ගහනවා කියන්නේ. වැඩ තාම කරගෙන යන ගම වැඩ ඉවර වෙලා නැහැ තාම. බෝධිමළුවේ වැඩ කටයුතු ටික තාම ඉවර වෙලා නැහැ. තාම වෙමින් පවතිනවා. හරිම ලස්සනයි ඉතින්. ඉතින් සෑහෙන ප්‍රමාණයක් මේ පාරේ යනවා එනවා. ඒ වුණාට ඇවිල්ලා නැහැ. මහමෙ වුණාට මේ හවසට යාළුවෝ සෙට් එකක් යනවා මේ පැත්තෙන්. ගුරු පාටට මඩ නාගෙන වතුර බීලා මේ පැත්තෙන් යනවා. එයාලා බලනවා මිසක් කවදාවත් අපි මේ මහමෙ වුණා ඇතුළට ඇවිල්ලා නැහනේ. ඉතින් අද එන්න ආසයි තුනා මේ ආවා. ඔන්න ඔයාලත් එනවා නම් එන්න. මොරගහ කන්ද මහමෙ වුණාවට. එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු හැමෝටම. ජය වේවා.